දස මරසේනග පැරදු බුදු පියා මගේ සීකර ගුණ කාන්ද නීතියෙන් දැනෙන ආගේ ලෝතර ගුණ කාන්දට නැමෙනවා සිරස මගේ වන්දිනෙමි සදා සම්බුදු හිමි සමිදු මගේ දෙසුවා සාතට සිරි සඳහම් මග යන්න දුක් ඇති සසරේ දුක් නිරතොර පෙන්වන්න ඒ දෙසුදාම දෙවනුවසේ යට ගන්න මොදොනත තබා වන්දිනෙමි සඳහම් ඔන්න කහවත දාරාගෙන සසුනේහි වැඩ හිඳින පෙන්වන නිවන සෑම සැදැහැති යන් පුදන ආර්ය මහා සංඝ ගණසේ කරමින් මොදොනත තබා වන්දිනෙමි සංඝ පෙළ ඔන්න තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කෘතෝ භයං තණ්හාව නිසා ශෝකය උපදී තණ්හාව නිසා බය උපදී තණ්හාව නැති කල ශෝකයත් බියත් කොයින්ද ධම්මපදය තණ්හාවග්ගය සසන සුවිල පිපි නිමල් කමල් බඳු ගරුතර අපේ හාමුදුරුවනේ දෙපාවදින්නෙමි අවසර අයදිමි පින්වත ලොකු හාමුදුරුවනේ පින්වත ලොකු හාමුදුරුවනේ සැදැතියන් අට දහම් දෙසන්නට අවසර ගරු හාමුදුරුවනේ
දෙපා වඳින්නෙමි අවසර ගන්නෙමි අනෙකුත් අපේ හාමුදුරුවනේ අනෙකුත් අපේ හාමුදුරුවනේ තුන් සිත පහදවාගෙන බණ ආසන්නට සරසෙන සුපින් වත කවරොත් මේ තැන් සිට සංවර වේලා ලෝතර බණ ආසන්නට සරසෙමු එසේනම් බුදු බණ අහන්නට සසුනේහි තිබෙන වටිනා පිං කම්මට ඔබ එකතුව සිටින්නේ පින්වත මෙලෙස සෑම චීවර මහා කාටිනයේ බාල සෑමදන්න පින්වත කළා මහා පින්කම් අද ඔන්න පින්නතුනි අද දවසේදී මේ විහාරස්ථානයේදී මෙසේ කාව්‍යමය ධර්ම දේශනාවකට ආරාධනා කරන්නට යෙදුණා. ඒ අනුව විශේෂයෙන් පිළිතුනේ කඨින චීවර මහා පින්කමට සමගාමීව මේ දින කීපය පුරාවට ඔබ ඒ උතුම් වූ පින්කම සඳහා සහ සම්බන්ධ වන්නට යෙදුණා. මේ මොහොතේ සූදානම් වෙන්නේ කඨින පින්කමට සමගාමීව ඔබ සූදානමින් සිටින්නේ කාව්‍යමය වශයෙන් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. එසේනම් පින්නතුනි ඒ මේ අත දුව පැන යන සිතුවිලි රැක ගන්න සිත රැකගෙන සුපිනවතුනි බුදු බණ විමසන්න තිල්ලෝ වගයි මිදසු සඳම් පින්වත මඟ යන්න සාදු නදින් ලොවුතුරු බණ පින්වත විමසන්න ඇලි මැලි කම්මැලිකම් අවසිය දුරලන්න නිදි මත ඇතිනම් පින්වත අවසිය දුරවන්න කාගෙත අත දැන් නලලට පින්වත අර ගන්න දෙනවද ඔබේ සාදු හඬක් මුළු ගම සෙලවෙන්න මුළු ගම සෙලවෙන්න
තුන්සිත පහදවාගෙන පින්නතුනි අසන්න මේ බුදුබණ පදයක් ඔබේ ජීවිතයට අරගෙන පින්නතුනි එහෙමනම් ඔබත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න එසේ ශ්‍රවණය කරන ධර්මය සිතේ ධාරණය කරගන්න ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න මේ ධම් ඔබදන සිතේ තබාගෙන එසේනම් පින්නතුනි දවසින් දවස මිනිසුන් ලොව වියකෙනවා මානුදම නොවේයි තිරිසන් ගති රාජ වෙනවා මිනිසාට මිනිස් කම ආදයම තක වෙනවා ඒ ගැන ආසන විට බාඩ පාපු දෙක දානවා මිනිසාට විරුද්ධව මිනිසාම සිට ගන්නේ ආවියත දාරන් මිනිසෝනි ඇයි සැරසෙන්නේ තන්නාතිමිරයේන සේතුවෙලෙ පැටලෙන්නේ ආසාවෙන් ආද මිනිසා වනසන්නේ ඉඩමට කඩමට රණ්ඩු කරනවා පැලයිනි වැටටාත නඩු හබ කියවෙනවා මහා පොළොවට අපි පොර කමින් සිටිනවා දිනයක පොළොවට පසවී යනවා පින්නතුනි අද සමාජයේ දිහා බලනකොට ඔබට මට පෙනෙන කාරණයක් නම් මිනිසා තණ්හාවෙන් ආසාවෙන් වියරු වැටිලා අනුන්ගේ දේ කඩා වඩා ගන්නට අනුන්ගේ දේ තමන්ගේ කර ගන්නට ධනට පිනට සිතුවිලි යොමු නොකරමින් ජීවත් වෙන්නට දන් දෙන කෙනාට ඒ දානීය වළකන්නට බොහෝ සෙයින් උත්සාහ දරන සමාජයක් පින්නතුනි මිනිස්කම යටව ගොස් නොමිනිස්කම රජ වෙන යුගයක් එවන් වූ යුගයකයි අද මා මෙසේ ඔබට කවියෙන් පැහැදිලි කරන්නට සූදානම් වෙන්නේ ආසාව නිසා තණ්හාව නිසා කරගත් සිදු කරගත් මහා පාපයක ප්‍රතිඵලය එසේනම් පින්නතුනි කාවි බණ ආන කොට අම්මලා නිදියනවා නින්දේ සිටියොතින් නොම බණ වැටෙනවා දේශනාදාම හොඳ නැති බව වැටහෙනවා සාදු නදක දේ
දෙමු කාවේ බණ නවතනවා මොකටද සාදු කිව්වේ සාදු කිව්වේ මොකටද බණ නවත්තන්න බණ කිව්වේ මොකද මේ සාදු කිව්වේ මොකටද බණ නවත්තන්න දැන් මොකද කරන්නේ එහෙනම් මම වචනෙන් බණ කියන්න කවියෙන් කියන්නද වචනෙන් කියන්නද ඇහෙන්නේ කවියෙන් පින්නතුනි එහෙමනම් කවියේ තාලයට නොව කවියෙන් කියවෙන අර්ථයට හොඳට දේශවන්පත් යොමු කරන්නට ඕන. එහෙම නැත්නම් ආපහු වතාවක් සාදු කියයි බණ නවත්තන්න. පළවෙනි වතාවට සමාව දීලා එහෙමනම් කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කරන්නම්. සිතුවිලි බුදු දහමට යොමු කොට අපි සැම මෙහි සිට අසමු සිරි සඳහම් සාදු නාදක එක් කොට තිලෝ තිලක බුදු පියා දෙසුදාමට සිත යොමා අසමු මේ සඳහම් සිතුවිලි යොමු කොට තියා ඈත අතීතෙට පින්වත ඔබගෙන යනවා දඹදෙව් කාලයට ඔබ මම දැන් යනවා සවැත නුවර පින්වත මේ දෙය සිදු වෙනවා අසන්න ඒ ගැන සිතුවිලි දැන් යොමු වෙනවා සවැත නුවර ගම්මානෙකි පින්වත වන්නී සුමන සුජම්පතිකානම් යුවලකි වන්නී මේ දෙදෙනාට දාවයි දරු සම්පත ලැබුණේ කාලය ටික ටික ඒ අතරේ දැන් ගෙවුනේ කාලය ඈතට පින්වත ගත වී යනවා දරුවන් දෙදෙනෙකි මව්පියෝ ළඟ දැඩි වෙනවා මේ අතරේ නොසිතු යමක් පින්වත වෙනවා හදිසියෙම නුවර පුරා මෙය ඇති වෙනවා සුමන සහ සුජම්පතිකා කියන යුවලට දාව ආදරණීය දුවෙක් සහ පුතෙක් මෙලොව එළිය දකිනවා මේ ආදරණීය දුවයි පුතයි දෙන්න ඇති දැඩි වෙන සමයේදී පින්නතුනි කුමක්ද සිද්ධ වෙන්නේ අපි දැන් බලමු මේ අත හැරි හැරි සමහර අය කතා කරන විට පින්වත මේ අය බුදු බණ දෙසුමට සිත නැති වී
බුදු බණ දෙසුමට සිතුවිලි නොම විය බණ නවතන්නට සිතුවිලි එක් විය. සමහර අම්මලා බණ අහන්නේ නැහැ. ඒ වෙනදා බණ අහපු විදියට අද බණ අහන්න ලැහැත්ති වෙන්න එපා. ළඟ ඉන්න කෙනාට කතා කර මොනවදෝ පෙන්න සාකච්ඡා කර බණ අහන්න ලැහැත්ති වෙන්න එපා. යාලේත වාරාක දඹදිව් තාලයට අපි යන්නේ සරසෙමු පින්වත එනම් දහම් අසන්න කාගෙත සිතුවිලි දාමට යාලියොමු වන්න සාදු නාදක දෙමු එනම් බණ ආගන්න දරුවන් දෙදෙන ටික ටික ඇති දඩේ වෙනවා කාලය ටිකෙන් ටික ඈතට ගත වෙනවා නුවරෙහි රෝග බියකට දැන් පෙරලෙනවා වැළඳෙන රෝගයෙන් වැඩිටි අය මියදෙනවා එදා පින්නතුනි මෙන්න මේ ආකාරයට අර නුවර පුරාම රෝග බියක් ඇති වෙනවා. මේ රෝග බිය නිසා වැළඳෙන වැඩිහිටියන් මිය පරලොව යනවා. පින්නතුනි මෙසේ එදා අර සුමන සහ සුජම්පතිකා කියන යුවලටත් මේ කියන භයානක රෝගය වැළඳෙනවා. ඉන්පසුව ආදර බර දුවයේ පුතයි දෙදෙනා කැඳ වෙනවා අතිනත තබලා පින්වත මේ ලෙස පවසනවා ආදර බර මගේ පුතේ මෙය කළ යුතු වෙනවා නුඹේ නැගණිය ආදරයෙන් රැක ගන්නට වෙනවා නුඹේ නංගිව ආදරයෙන් රැක ගන්නට වෙනවා මේ ලෙස තබා අතිනත මෙය සිදු වෙනවා මව්පියෝ දෙපළ පින්වත දැන් මිය යනවා අයියා නැගණි දැන් නිවසෙයි තනි වෙනවා
දෙදෙන දැන් නිවසේ දැඩි වෙනවා මෙන්න මේ ආකාරයට එදා පින්නතුණි අර ආදරණීය අම්මයි තාත්තයි දෙන්න මෙසේ මිය පරලව යනවා දරුවන් දෙදෙනා තනි වෙනවා හැඬු කඳුලෙන් මෙසේ පින්නතුණි ජීවිතේ ගෙන යන අතරතුර මෙන්න මෙහෙමයි සිදුවන්නේ කාලගෙදිලා පින්වත මිලෙස ඈතින් ඈතට දැන් යනවා අයියා නගෝ දැන් ටික ටික පින්වත කාලය ගොස් යෞවනයට එනවා යෞවනයට දැන් පින්වත පැමිණිය දෙදෙනා මේ ලෙස පසු වෙනවා අයියාගේ යුතුයකම කරන්න පින්වත මේ ආයුරින් දැන් සැරසෙනවා මේ ආයුරින් දැන් සැනසෙනවා පින්නතුනි එදා අර ආදරණීය අයියා තමන්ගේ නැගණිය ආදරයෙන් බලා ගන්නවා මෙසේ යෞවන කාලයට දෙන්නම එළමෙනවා ඉන්පසුව පින්නතුනි කල්පනා කරනවා දැන් අපි යෞවන කාලේ ඉන්නේ එනිසාම අම්මා තාත්තට උන පොරොන්දුව ඉටු කරන්නටත් ඕනි එනිසා නැගණිය හොඳ තැනකට විවාහ කර දෙන්නට ඕන කියලා කල්පනා කරලා නැගණියට ගැළපෙන තැනකින් විවාහයක් කර දෙනවා ඉන්පසුව පින්නතුනි අතිනතේ ආරන් නැගණිය පිට වියනවා අයියා නිවසේ පින්වත දැන් තනි වෙනවා ඔහුගෙත හොඳම යෞවන කාලය වෙනවා සිත ගිය තැනක පින්වත නවතිනවා අතිනත ආරාන ඔව් නිවසට පැමිණෙන්නේ පින්වත මෙසේ කාලය ඈතට යන්නේ ආදරයෙන් මේ අය ජීවත් වන්නේ කාලය ගෙවි දැන් මොනවද සිදුවන්නේ මෙන්න මේ ආකාරයට අර ආදරණීය අයියා නැගණිය සුදුසු තැනකට විවාහ කර දීලා ඔහුත් විවාහ වෙනවා පින්නතුනි දැන් කාලය ගෙවිගෙන ඈතට යනවා ඒ අතරතුර අර නැගණියගේ කුස තුල දරුවෙක් උපදිනවා කුස තුල වියදාරු ගැබ හට ගන්න මනදොල ඇති විය ඉටු කරගන්න තමයි මිසඳුවා
අයියා දකින්න හොඳමයි සොඳුරියේ යමු යමු කීවා කැවිලි පෙවිලියේම දැන් සැකසුවා අම්මලා නින්දේ ඇති බව දුටුවා සාදුවන්ඩක් පවසන්නට වූවා හොඳම වෙලාව අහු වෙලා තියෙන්නේ අම්මලා හොඳටම නින්දේ සමහර අය නින්දේ ඉන්න අයට බන කියන්න මෙච්චර තුර කතරක් ගෙවාගෙන ඉන්න ඕනේ නේද එනිසා අවදියෙන් ඉන්න හොඳට අහගෙන ඉන්න නැගණිය ස්වාමියාට මෙය පවසනවා ඇගේ මන දොල සංසිඳුවන් නට වෙනවා මේ ලෙස එදා පින්වත මෙය සිදු වෙනවා දෙදෙනා එකතු වී මාගෙදරට යනවා මාගෙදරට යන්නට දැන් දෙදෙනා සැරසුණා හිමිදිරි උදයෙම ගෙදරින් දෙදෙනා පිට වුණා මේ අතරේ මගේ සම්බුදු ගුණය විදුණා ජේතවනයේ හිඳ ලොවතොරොයිමි ලොව දේශ බලමින් නම් කුළුණු ගුණෙන් ලෝකය දේශ බැලුවේ කාටද මම ආද පීඨක වන්නේ මහගෙදරට යන දෙදෙනාය දුටුවේ දෙදෙනා එන පෙර මඟටයි වැඩියේ එදා මගේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ කුළුණු ගුණයෙන් ලෝකයේ දෙස බලනවා උන්වහන්සේ ලෝකයේ දෙස බලන විට මෙන්න මේ කියන අර යුවල දකින්නවා අයියාගේ නිවසට යන්න පිටත් තුන මේ යුවල දැකලා දෙදෙනා එන පෙරමගට කාන්තිමත් ශාන්තිනායක මගේ තිලෝතිලක තථාගතයන්න් වහන්සේ වැඩම කරනවා එදා පින්නතුනි नील पीत बुदुरस माला विदनवा मगलो तुरु बुदु सामिदुन पेरेट वादिनवा දැක දෙදෙනා සම්බුදු ගුණ යට පෑදෙනවා
පානම දිනවා ලෞතුරා බුදු හිමිගේ දෙපා යුග වඳිනවා මෙසේ මේ දෙදෙනාට පිං ඇති ලෞතුරා බුදු සමිඳු දෙදෙනාගේ ගුණ බාලා මෙසේ සිරි සද්දාම් දෙසු ඇටේ නුඹලාට යම් දිනක ඇති වෙයිද සොර සතුරු බියක් එමදා මෙලෙස කරන්නේ ලෞතුරා බුදු ගුණම බැති සිතින සීකරනු බුදු ගුණේ පීඨ බල ලැබෙන්නේ බුදු ගුණේ පීඨ බල ලැබෙන්නේ තථාගත සමිඳු දෙසු ඒදාම අසාගෙන දෙදෙනාම බුදු පාකමල වදින්නේ නැමද මේ දෙදෙනාම යලිත තම ගමනටයි සුපිනවත මේ ලෙසට ඇදෙන්නේ සුපිනවත මේ ලෙසට ඇදෙන්නේ එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා එන පෙරමගට වැඩම කරලා මේ දෙදෙනා බුදුන් වහන්සේගේ දෙපා නමස්කාර කරනවා මෙසේ නමස්කාර කරපු මේ දෙදෙනාට දහම් අවවාදයක් දෙනවා ඒ කුමක්ද නුඹලාට යම් සොර සතුරුපියක් ඇතිවන්නේද ඒ කල්හි ලෞතුරා බුදු ගුණම සිහිපත් කරන්න කියලා පින්නතුනි අවවාදයක් දෙනවා මේ අවවාදය සිතරගත් මේ දෙදෙනා බුදුන් වහන්සේගේ පාද පත්ම යුග නමස්කාර කොට නැවත තමන් යන ගමනට පිටත්ව යනවා ඉන්පසුව පින්නතුනි හේමින් හේමින් මේ දෙදෙනා පෙරට ඇදෙනවා සම්බුදු හිමි දුන් නොවදන සිතේ දාරෙනවා අයියාගේ නිවසට දෙදෙනා දැන් ලං වෙනවා දන්නවාද මීළඟ මොන වද සිදු වෙනවා නැගණිය සමග ඇගේ සමියා දකින විට සතුටක් ඇති වුණා පින්වත අයියාට නැගණිය සමග ඇගේ සැමියා සමග සිට කැඳවන යනවා පින්වත දැන් ගේ තුලට බිරිඳට කතා කරලා මෙය පවසනවා මේ මගේ නැගණි සහසමියා
පවසනේවා මේ දෙදෙනාට විය යුතු කම් වෙනවා යනු වෙන කියා පින්වත ඔව දන් දෙනවා තමන්ගේ බිරිඳට කතා කරලා මේ අයියා කියනවා මේ ඉන්නේ මගේ එකම නැගණිය අම්මයි තාත්තයි දෙන්න නැති දවසේ ඉඳලා හැදුනේ වැඩුනේ මගේ ළඟ ඉතින් මගේ ආදරණීය නැගණිය දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න බඩදරු අම්මා කෙනෙක් ඒ නිසා ඇයට විය යුතු සියලු යුතුයකම් නුඹ ඉටු කරන්න මේ ආදී වශයෙන් පින්නතුනි අර බිරිඳට අයියා උපදෙස් දෙනවා ඒ අනුව පින්නතුනි හොඳමයි ස්වාමිනි හොඳමයි කියන්නේ මාගේ නැගණිය වගේ මාට ඇය පෙනෙන්නේ ආදරයෙන් මම ඇය දැන රකින්නේ විය යුතු සියලු යුතුයකම් මම කරන්නේ මෙන්න මේ විදියට අර අයියාගේ බිරිඳ එදා තම ස්වාමියාට පොරොන්දු වෙනවා පින්නතුනි ඒ අතරතුර නැගණියගේ ස්වාමියාට හදිසි වැඩ කටයුත්තක් නිසා එදා පින්නතුනි මෙසේ ඔහුට යන්නට සිද්ධ වෙනවා නැවත තමන්ගේ ගෙදරට ඒ අතරතුර පින්නතුනි අයියාගේ නිවසේ නෑනෙලා දෙන්නා ඉන්නේ සාතෝටින් නිතර දිවි මඟ දැන් කෙන යන්නේ අත්කානංගනියට යුතුයකම් කෙරෙලන්නේ ඔබ දන්නවාද මීළඟ මොන වාදවන්නේ කොපමණ අඩුපාඩු තිබුණත් මගේ ගෙදර මේ වගේ වෙලාවට බොන්නේ තේ වතුර කවි බණ කියනකොට වේලේ මගේ උගුර වළඳන්නට සිතෙයි පින්වත උණු වතුර චීවර මාසයි පින්වත උදාවුනේ කවි බණ කියලාමයි උගුරට මගේ රිදුනේ මේ දිනවලම කවි දම රස බෙදමි අනේ එනිසා නිතර මම උණු පැන වළඳනවානේ පින්නතනේ චීවර මාසයේ ලැබීමත් සමග හාමුදුරුවන් වහන්සේලා හැටියට අපිට හරිම කාර්ය බහුල දවස් කීපයක් පින්නතනේ මේ දින කීපේ පුරාවටම ධර්ම දේශනා කාව්‍යමය ධර්ම දේශනාවලට සහ සම්බන්ධ වෙනවා. ඒ නිසාම
ඒ කොතෙකුත් වෙහෙස මහන්සි තිබුණත් මේ පින්නතුන්ට අද දවසේදී කාව්‍යමය වශයෙන් දහම් දෙසන්නට තමයි මේ ස්ථානයට වැඩම කළේ. එනිසාම පින්නතුනි අත් දෙක නලලට පින්වත කවුරුත් අරගන්නේ ලෝතර බණ විමසන්නට පින්වත සැරසෙන්නේ කම්මැලි කම දුරු වී දැන බුදු බණ විමසන්නේ සාදු නදක පතුරමු දැන ගුවනට මුසුවන්නේ යල්ලෙත වරක අපි දඹදිව් තලයට දැඟ යනවා සිදුන මේ කතා පුවත පින්වත පවසනවා අක්කනගොඩෙන් නිවසේ පින්වත පසු වෙනවා අක්කානගනිට සෙනෙන් පින්වත සලකනවා අයියා දුන්න උපදෙස පිළි අරගන්නේ ආදරයෙනය නැගනිට උවටැන් දුන්නේ කාලය ගෙවී ටික ටික ඈතට යන්නේ පින්වත යටි සිත කතකගේ වෙනතක යන්නේ අයියත් දැන් තමන්ගේ රාජකාරි සඳහා නිවසෙන් පිටත්ව යනවා. දැන් මේ නෑනලා දෙන්න තමයි නිවසේ ඉන්නේ. අර ආදරණීය අක්කා නෑනා තමන්ගේම නැගණියකට වගේ අපෝපස්ථාන කරනවා. උණු පෑන් අරගෙන ඇය නාවන්නේ රෙදි පිලිසෝදලා අත්කා දුන්නේ බඩදරු මවකට උවටැන් දුන්නේ එනමුදු යටි සීත වෙනාතක යන්නේ නැගණිගේ කාරේ රාන්නාබරණ දිදුලනවා මෙය දකිනා විටදී ආසා ඇති වෙනවා මට නැති ආභරණ මෙය ළඟ පාසු වෙනවා අයියෝ මටත් තිබුණා නම් සිත යනවා දැන් මොකද උනේ නංගිගේ කරේ තිබුණ රත්තරන් මාල ආදිය දකිනවා කනකර ආභරණ දකිනවා මේ අක්කා නෑනා පිනතුනි අය කල්පනා කරනවා අනේ මං ළඟ නෑනේ මේ තරම් වටින රත්තරන් එනිසාම පිනතුනි මොකද කරන්නේ දකින විට ආසා ඇති වෙයි රන්නබරන ගන්නම සිතුවිලි වෙයි රන්නබරන දුටු විට සිත දුවයි ගන්නේ කොමද සිතුවිලි වෙනාතක
නැගණිගේ කරේ තිබෙනා ආභරණවල වටිනාකම තණ්හාවක අඳුරු මල ආසාදලෙන සිතුවිලි පැටලීම පින්වත වේවි මිනිසා මිනිසම වනසීම දැන් මේ නෑන කල්පනා කරනවා අක්කා කල්පනා කරනවා මටත් මේ රන් ආභරණ ටික තිබුණා නම් දකින හැම වෙලාවෙම ආසාව ඇති වෙනවා අනේ මට මේ රන් ආභරණ කොහොම හරි ගන්න ඕනි කියලා මෙහෙම හිතලා පින්නතුනි දවසක් ඇය හදිසියෙම උපායක් යොදනවා කුමක්ද මේ උපාය නිම කොට වැඩ සවසට හිමි සඳු එන විට ගෙට සුපිනවතුනි මේ අක්කා ලෙඩ වෙනවා දැන සිට ලෙඩ වෙනවා දැන සිට හිමි සඳු වැඩ නිමා කරලා පින්වත ආපසු එන්නේ තමන්ගේ අර බිරිඳ නොදුටු හින්දාමය විමසන්නේ කොමගේ ආදර බිරිඳ නැගණියගෙන විමසන්නේ ලෙඩවිලා අයියේ අර ආසනයේ සැතපෙන්නේ ආසනයේ සැතපෙන්නේ ඇය දැන් බොරුවට ලෙඩ වෙලා පින්නතුනි නිදාගෙන නැගණියගෙන් අහනවා අයියා ඇවිල්ලා කෝ අක්කා ඒ වෙලාවේ කියනවා අසනීප වෙලා අන්න ඇය නිදාගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ බිරිඳ ළඟට දුවගෙන මේ සැමියා යනවා කුමක්ද නුඹගේ රෝගය දැන් විමසනවා සිතයට සංගවාගෙන මෙය පින්වත වෙනවා ඇය මේමයි තිබුණ රෝගේ දැන් පවසනවා කෙලෙසක පවසන්නද හිමියනි මේක සතුටකි දුකකි ඇතිවෙන නැතිවෙන ලෝක නුඹට දාව දරුවෙක් පිලි සිඳනෙක දැනුණා සතුට අසනීපය වෙයි මේක පින්නතුනි අය දැන් බොරුවට පවසනවා අර ස්වාමියාට නුඹට දාව ආදරණීය දරුවෙක් කුස පිළිසිඳ ගත්තා කියලා පින්නතුනි එසේ පැවසූ විට සැමියාගේ සීතාත
ආද මොතක දැන් තුටුවන්නේ පිංගත නමොත බිරිඳගේ බාස විමසන්නේ මට මන දොලකි ඇත්තේ සන් සිඳුවන්නේ කියලයි එදා ඇය මේ ගැන පවසන්නේ ස්වාමීනි මට ආසාවක් ඇති වුණා කෙසේ හෝ මේ ආසාව ඉටු කර දෙන්න එසේ නොවුනොත් නුඹට මාවත් දරුවත් දකින්න බැරි වෙයි මෙසේ පැවසූ විට පින්නතුනි ඔව් අහනවා මොකක්ද ඔබේ ආසාව සිත යට එකක් තබාගෙන මෙන්න මෙහෙමයි ඇයේදා පවසන්නේ කෙලෙසක කියන්නද නෑ මම මෙය දන්නේ ආදර දරු පැටවා කුස තුල දැඩිවන්නේ මන දොල මගේ මේ කයිටු කර දෙන්නේ පින්වත මන දොල ගැනය පවසන්නේ කෙලෙසක කියන්නද නෑ මම දන්න කුස තුල දරුවා ටික ටික ඇති දැඩි වෙන්න මාගේ මන දොලයි එය ඉටු කරලා දෙන්න ආසයි ඔබේ නැගණිගේ හදවත කන්න ආසද පොළොව නෑ මේ දුක කුස උපන් නැගණිගේ හදවත දෙන්නේ කොමද කියා නැහැ මානම් මෙය දන්නේ අයියෝ අයියා දෙලොවක දැන් තනිවන්නේ පිනතනේ දැන් මේ අයියා දෙලොවක් අතර තනි වෙලා නැගණියගේ හදවත කන්න ඉල්ලනවා ලැම කන අදහසින් ඇය මේ කියන්න උත්සාහ කරන්නේ
අය මේ ඉටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අර නැගණිගේ ගන්න ආභරණ ගැනීමේ අදහසයි. නමුත් පින්නතුනි ඇය කියනවා මට නැගණියගේ හදවත කෙසේ හෝ ගෙනල්ලා දෙන්න ඕනි. එසේ නොලැබුණොත් මමත් දරුවාත් නුඹට දකින්න බැරි වේවි කියලා පවසනවා. එසේ පවසා පින්නතුනි අපි බලමු මීළඟට මොකද වෙන්නේ කියලා. ආදර බර නැගණිට කතා කරලා මේ ලෙස අයියා කියනවා පින්වත මේ විලසින් ඇය හට අපේ මව්පියෝ ඉන්න කාලේ ණයට මුදල් දුන්නා අනේ ඒවා අරගන්නට අපි යමුද නැගණිය නිමාගේ යමුද නැගණිය නිමාගේ. දැන් අයියා කල්පනා කරනවා තමන්ගේ බිරිඳට මේ ආස්සාව ඉටු කර දෙන්නට ඕනි. එසේ නැති වුණොත් දරුවාව දකින්න වෙන්නේ නැති නිසාමත් පින්නතුනි ඔව් කල්පනා කරනවා නැගණියගේ හදවත ගෙනල්ලා දෙන්න. ඒ අනුව එදා පින්නතුනි නැගණියව එක් කරගෙන යනවා. අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්න කාලේ ණයට සල්ලි දීලා තියෙනවා. ඒවා අරන් එන්න නුඹත් සාක්ෂියක්. ඒ නිසා අපි දෙන්නම යමු කියලා රතයක නංවාගෙන පින්නතුනි දැන් නැගණියව එක් කරගෙන යනවා. කාගෙත් නත් දෙක නලලට ගන්න ලෞතුරු බුදු බණ දැන් විමසන්න තව මත්තම්මලා වෙයි නිදියන්න නිදිමත යන්නට සාදු කියන්න සාදු සාදු අඬ පින්වත දෙන්නේ එනමුදු නොමැතිය මෙමට ඇසෙන්නේ යලිත වාරක ආත නලලට ගන්නේ සාදු සාදු ආඬ දැන් පතුරන්නේ. නැගණියව කැඳවාගෙන දැන් පින්නතුනි එදා අර රතය ඉදිරියට ගමන් කරනවා. රතයේ මින් හෙමින් එදා පෙරට ඇදෙනවා මාගන වනයක් ඇතුළට පින්වත යනවා ගන කාලුවර මහා කැලයක එය නවතනවා අයියා දැන් නැගණිගේ ආසලට දේව එනවා අයේ මගේ අයියේ ඇයි මේ මා වනය මැද නැවතුවේ රතය මේ කවුරුත් නැති කැලය මැද නැකෙසේ කතාවක් අයියා මෙලෙස අද ඇවිදින් ඇගේ අසලට කළ දේ
දන්නවද අල්ලා කෙස් වැටියෙන් බිම පෙරලනවා අයියෝ මා පොළොවේ ඇදගෙන යනවා උල් කටු ඇනී තන තනගේ ලේනවා ඇයි මගේ අයියේ ඇයි කියලා විමසනවා කෙස් වැටියෙන් අල්ලාගෙන දැන් කෙස් වැටියෙන් අල්ලාගෙන ඇදගෙන යනවා ඒ අතරේ පාපාරකේ ඇය අත දෙනවා බඩදරු අම්මා කෙනෙකුට දසවද දෙනවා ඇයි මගේ අයියේ තුව දැන් විමසනවා එක බඩවැල කඩන් මේලෝ කෙට එක අම්මගේ දෙතානේ කිරි බිඳු බීවා මව්පියෝ නැති කලදී නුඹ පිය තුම ඇයි වද දෙන්නේ ඇයි අයියේ විමසුවා මෙන්න මේ වෙලාවේ පින්නතුණි අයගේ කෙස් වැටියෙන් අල්ලලා මේ නරුමායියා පාපාරක් ගහනවා එදා පින්නතුණි ගැසුවේ පාර වැදුනා මේ නැගණියට ඇය විසි වෙලා වැටුනේ මා පොළොව වෙත පින්වත නාරුම අයියා යාලි ගහන විට දාරු කාලලය උනා පින්වත සෙලවෙන්ට අයියේ මගේ අයියේ මට ගහන්න එපා වරදක් උනා නම් මට වෙන්න සමා
එපා කීවද පින්වතුනි මේ ලෙස වෙන්න දෙපා නගනිග කුසේ දාරු කාලලය සෙලවෙනවා දරුවා බිවෙන්න කාලය ලං වෙනවා අයවිලි පියන අයියාට මෙය පවසනවා පින්වත මෙසේ එමදා එයි සිදු වෙනවා පින්නතුනි දැන් කුමක්ද සිද්ධ වෙන්නේ මේ අයියට මේ අයියා දසවද දෙන විට අර දරු කලලේ සෙලවෙලා අය තමන්ගේ රත්තරන් අයියට වැඳලා කියනවා කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා අනේ මගේ රත්තරන් අයියේ මට වද දෙන්න එපා කියලා එසේ කියද්දිමුත් පින්නතුනි එදා කුමක්ද සිද්ධ වුනේ ලැජ්ජයි ආයේ ලැජ්ජායේ මේ ආගන්න මොතක් ආයේ ඔබ පැත්තකටම යන්න ආසන්නයි මගේ දරුවව බිවන්න දරුවා ලැබුණ විට මාමෙයි මරලන්න දරුවා ලැබෙන විට දිත ගුටි බැට දෙනවා සියලුම වේදනා ඇය ඕලනවා එනමුදු යලිත පාපාරකි දැන් දෙනවා අම්මයි පුතයි ඈතට විසි යනවා අම්මයි පුතයි ඈතට විසි යනවා පපුවට තුරුළු කරගෙන මව වැළපෙනවා දරුවට කිරි ටිකක් දෙන්නට ඉල්ලනවා කිරි දෙන අතරෙදිත් අයියා වද දෙනවා මේ වද වේදනා අතරේ මෙය වෙන්නේ සම්බුදු ගුණය ඇගෙසියට දැන් එන්නේ ළඟ සිටි රුක්ෂ දෙවියෙකු එයේ වැඩමන්නේ අයියා බිය ගන්වා දැන් බේරාගන්නේ සම්බුදු ගුණ බලයෙන් එදා අර නැගණියගේ දරුවාත් පින්නතුනි බේරෙනවා වෘක්ෂ දේවතාවෙක් ඇවිත් බේරාගෙන යනවා අයියව බිය ගන්නලා පින්නතුනි එදා මෙසේ
මේ ආදරණීය පුංචි කුමාරයා ජීවත් වුණේ ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ අනන්ත බුදුගුණ බලය නිසාමයි. එනිසාම පින්නතුණි එදා මේ පුංචි කුමාරයාට නම් තබනවා සරණ කියලා. ඒ වාගේම මේ අම්මයි තාත්තයි දෙන්නා දන්නට පිනට නිරතුරුවම සිතුවිලි ගඟ යොදවනවා. සුපිනවතුනි පින්දම් කොට නිවනේ මඟ හමු වෙනවා. පුත කුමරත් ශාසනයට නිසි වයසේදී යොමු වෙනවා. මේ කුමරා සරණ තෙරුණ යනුවෙන් පැතිරි යනවා. පවකල අය සුපිනවතුනි නිරයටගෙන යන්නේ. සිතින කයින වචනයෙන්ද කළ වරදට මෙවන්නේ. ලෞතුරු බුදු ගුණ බලයෙනි කවුරුත් නෙක සැනසෙන්නේ. සුපිනවතුනි පින්දාමට නිරතුරු සිත යොමු වන්නේ. පින්දාමට නිරතුරු සිතුවිලි යොමු වන්නේ. පින්නතුනි ඇත්තෙන්ම අද සමාජය දිහා බලනකොට අපිට පේනවා මිනිස්සු මිනිසාට මෙරෙහි වෙලා කෘතගුණ නොදන්නා මිනිසුන් බවට පත් වෙලා. ඒ වාගේම මිනිස්සු ළඟ තිබුණ මනුස්සකම යට වෙලා ගිහිල්ලා. පින්නතුනි අනේකාගේ දේ කඩා වඩා ගන්න අවියායුධ ඔසවන තැනට පත් වෙලා. පින්නතුනි නඩුහබ කියන තැනට පත් වෙලා. විතරක් නෙමෙයි තමන්ගේ සහෝදර සහෝදරිය උපවා ඝාතනය කරන්න, ඒ අය සමග නඩුහබ කියන්න, මේ සෑම දේම සිද්ධ වෙන්නේ පින්නතුනි ආසාව නිසා. ආසාව නිසාමයි පින්නතුනි මෙවැනි දේ සිද්ධ වෙන්නේ. මේ ආසාව නැති කරන්නට නම් අපි දන් දෙන්නට ඕනි. පින්නතුනි ඒ විතරක් නෙමෙයි ගුණධර්ම දවසෙන් දවස යට වී යනවා. මනුස්සකම අපෙන් ඈත් වෙලා යනවා. එවන් සමාජයක් පින්නතුනි එවන් සමාජයකට මම හිතනවා මේ ධර්ම දේශනා බොහෝ සෙයින් ගැලපෙනවා. පින්නතුනි මනුස්සකම අපි ළඟ තියෙන්න ඕනි. අපි මිනිස්සු හැටියට මේ ලෝකේ ඉපදුනේ මේ දුර්ලභ මනුස්සාත්මය අපිට ලැබුණේ පෙර පිනකටමයි. එනිසා ඒ පෙර පිනකට ලැබුණ මේ ජීවිතයෙන් නිසි ඵල ප්‍රයෝජන නෙලා ගන්නට ඕනි. ඒ සිතේ තබාගෙන පින්නතුනි කාලය එමින් ඈතට ගත වී යනවා. පැයක හමාරක පින්වත නිම වෙනවා. එනිසා දෙසුව බුදු බණ පද නවතනවා. සාදු හඬින් කවුරුත් දැන් සැරසෙනවා. පින්නතුනි විශේෂයෙන් අතිගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ අපිට සිහිපත් කළ ආරාධනා කළා. විශේෂයෙන් උන්වහන්සේ කෘතගුණ සැලකීමේ පින්කමකුත් මේ වෙලාවේදී සිද්ධ කරනවා. තමන්ගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරලා ඉතින් උන්වහන්සේ තමන්ගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද කරමින් මේ පින්කම සිද්ධ කරනවා. ඒ වාගේම උන්වහන්සේ විශේෂයෙන් ශාසනික වශයෙන් අනන්ත වූ සේවයක් කරපු හාමුදුරුවන් වහන්සේ නමක් බව අපිට දැනගන්නට ලැබුණා. ඉතින් ඒ අනුව විශේෂයෙන් අද දවසේදී මේ පින්කම සඳහා දායකත්වයේ දක්වන ඒ වාගේම මේ පින්කම සඳහා අද දවසේදී
ආධාර උපකාර කරපු සියලුම දෙනා මේ වෙලාවේ සිහිපත් කරනවා. මං හිතනවා අර මොනුලියපු කොළයක් ළඟ තිබුණා නම් තිබුණා සීකරන්නට ඒ කරුණු වරන් එනමුදු කාලයත් රහසෙම ගතව ගෙහින් එනිසා නවත්වන්නම් බන මෙලෙස ඉතින් සසුන සෝවිල පිපි නිමල් කාමල් මේනි ගරුතර අපේ හා මුදුරවරෝ සාසන දිය මාත පියුමග වාගේ පින්වත ගරු හාමුදුරුවරෝ මේ පින ලැබිලා නිවන ලබන්නට නිදුක් නිරෝගී සුවය ලැබෙන්නට ආසිරි පතනෙමි මෙලෙස ගරු සාදු සාදු පිං සිත් නැති වේවා කලන මිතුරු ගාරු හාමුදුරුවරු කලන මිතුරු ගාරු හාමුදුරුවරු පින්නතොනි මේ කසාවත තියෙන තාක්කල් මේ ශාසනය රැකේ. ඉතින් අපේ හාමුදුරුවන් වහන්සේලා මේ ශාසනයට ඉන්න මුර දේවතාවෝ. ඉතින් උන්වහන්සේලා අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනි. ඔබට මේ වගේ පින්කම් කරන්න මේ පරිසරය ගොඩ නැගුවේ හාමුදුරුවෝ. උන්වහන්සේලාගේ කැපකිරීම බලන්න වස්තු මාසයක් වස්සාන ශික්ෂාපදය තෙමසක් පුරා ආරක්ෂා කරලා ඔබට කටිනයක් පූජා කරන්නට ඉඩකඩ සලස්වන්නට යෙදුණා. ඉතින් හාමුදුරුවෝ කොයිතරම් කැපකිරීමක් කරලා තියෙනවද? පන්සලෙන් පිට වෙනකොට මනා සිහි බුද්ධියෙන් පිට වෙන්නට ඕනි. ඉතින් මේ සියලු දේ උන්වහන්සේ ඒ හාමුදුරුවන් වහන්සේලා දරාගෙන ඒ කැපකිරීම කරලා ඔබට මෙවැනි වූ පින්කම් මාලාවක්ම කරන්නට ඉඩකඩ සැලැස්සුවා. ඉතින් ගෞරවනීය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරුවනට සාදු සිතින් අපි සාදු කියලා පින් දෙමු, ආශිර්වාද කරමු. නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා 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 කියලා. ඒ වාගේම මේ පින්කමට මට ඇරයුම ලබා දුන් දායක මාත මාසිකට මෙලෙස පැතුම් ආශිර්වාදන්නම් ලැබුමට දිගා සිරියයිතින් මේ පින් ලැබේවා පින්වත් ඔබට බැතින් බන ඇසු සැමටත් පින් අද වේවා මේ පින බලයෙන් සිතට වේවා දුක් නැති සසරේ දුක වැටේවා නිවන මඟට සිතු ඉලියොමු වේවා නිවන් මඟට සිතු විලියොමු වේවා මියගිය ඥාතින් සියයට ගන්න ඒ සැමටම මේ පින් පෙත දෙන්න මේ පින ලැබිලා නිවන ලැබෙන්න සාදු කියා දැන්
පිං පේත දෙන්න දෙවියන්ටත් මේ පින අත් වේවා මේ පින බලයෙන් සිත තොට වේවා මේ පින් බලය නිරතුරුවත වේවා උතුම් නිවන සුව දෙවියෝ ලබතවා උතුම් නිවන් සුව දෙවියෝ ලබතවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්තේ මේ තුවක වෙලා කවියට කාවේ පාද බැන්ද හිතුවන කාවිය තුල කාවේ පාද වැල බැන්ද ලෝතුරු දාම කාවියට ගෙන මන බැන්ද දේශ මම සුපිනවත හිමි දේවානන්ද දේසු බුදු බණ පද දැන් නාවෙතෙනවා කාගෙත අත දෙක නලලට එනවා මේ පින ඔබ අප සැමට ලැබෙනවා නිවනේ මාවත සැමට ලැබෙනවා නිවනේ මාවත සැමට ලැබෙනවා මෙතින් සතුන් සිත නිවිතියේවා කරුණාවෙන් සිත සුපසන වේවා පිනට නැමෙන පිං සිතුවිලි ගාවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි